ලංකාවේ ජනප්‍රියම මාළු වර්ග 10. ඔයගොල්ලන්ට අරන් එනවාද මම? ලංකා ජනප්‍රියම මාළු වර්ග 10 10 වෙනි ස්ථානයේ භාගයෙන් තියෙන්නේ ඩැනියෝස් කියන මාළු වර්ගය. ඔයාලා දන්න සීබ්‍රා ඩැනියෝස් කියලා ඉන්නවා පාට. ඔයගොල්ලෝ ඩැනියෝස් වර්ග තව ගොඩාක් ඉන්නවා. ඔයගොල්ලන්ට ඕන ෂොප් එකකින් ලංකාවේ ගන්න පුළුවන් ඩැනියෝස්. ඉතින් 9 වෙනි ස්ථානයේ අරගෙන තියෙන්නේ බාබ් කියන මාළු වර්ගය. ටයිගර් බාබ්ස්. ඒ වගේ බාබ්ස් වර්ග කීපයක් ඉන්නවා. ලංකාවේ ඕනම ෂොප් එකකින් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ලේසින්ම හදන්න පුළුවන් හොඳ බාබ්ස් ටිකක් ඇග්‍රෙසිව් මාළු වර්ගයක් ඩැනියෝස් වගේ නෙමෙයි. ඉතින් ඒ වුණාට හොඳ ටෑන්ක් එකක පොඩ ප්ලාන්ට්ස් එහෙම දාලා හදනවනම් හොඳට හදන්න පුළුවන් මාළු තමයි බාබ්ස් කියලා කියන්නේ. ඊට පස්සේ ෆයිටර් ෆිෂ් නැත්නම් බෙටා ෆිෂ් කියලා කියන මාළු ලේසියෙන්ම හදන්න පුළුවන් මාළු වර්ගයක්. ගොඩක් වෙලාවට පිළිමිසතු තනියෙන් තමයි ගොඩක් වෙලාවට බෙටාස් හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ හදනවා නම් බෙටාස් කියන මාළු වර්ගය ඇත්තටම ලස්සන මාළුවෙක්. බෙටා කියලා කියන්නේ ජනප්‍රිය මාළු ලිස්ට් එකෙන් 8 වෙනි ස්ථානයේ තමයි ෆයිටර් නැත්නම් බෙටා කියන මාළු අරගෙන තියෙන්නේ. ඊට පස්සේ 7 වෙනි ස්ථානය අරගෙන තියෙන ගෝල් ෆිෂ් කියන මාළු. ගෝල් ෆිෂ් කියන මාළුවත් හරිම ලස්සන මාළුවෙක්. ගෝල් ෆිෂ් හදන අය ගොඩාක් ඉන්නවා ලංකාවේ. තියෙන වරල් සහ එයාගේ බෝලේ වගේ හැඩේ නිසා ගොඩක් අය එයා ගෝල් ෆිෂ් කියන මාළු ගොඩාක් කැමතියි. ඊට පස්සේ මමත් මුලින්ම බ්‍රීඩ් කරලා තියෙන මම මුලින්ම හදන්න ආස හිතුණු ලස්සන මාළුවෙක් තමයි ඒන්ජල් ෆිෂ් කියලා කියන්නේ. ඒන්ජල් ෆිෂ් කියන්නේ ලස්සන මාළුවෙක් වගේම වෝටර් කන්ඩිෂන් එක සාමාන්‍ය හොඳට තියෙනවා. ලොකු කාලයක් හදන්න පුළුවන් ලස්සන මාළුවෙක්. ඊට පස්සේ මගේ ලිස්ට් එකේ පස්වෙනියට ඉන්නේ ටෙට්‍රා කියන මාළුව. ටෙට්‍රා කියන මාළුව ඔයා දන්නවා ඇති නියෝන් ටෙට්‍රා කියලා ඉන්නවා, ග්‍රීන් ටෙට්‍රා කියලා ඉන්නවා, කොංගෝ ටෙට්‍රා කියලා ඉන්නවා. ඒ වගේ ටෙට්‍රා වර්ග ගොඩාක් ඉන්නවා ලංකාවේ දැනට පුනන්න. සහ ලංකාවේ දැන් බ්‍රීඩ් කරනවා ටෙට්‍රා කියන මාළුව. ටිකක් බ්‍රීඩින්ග්ස් වලට නම් ටිකක් අමාරු මාළුවෙක්. ඒ වුණාට අමුතුම කලර් එකක් තියෙන හොඳ ලයිටින්ග්ස් එක තියෙනවා නම් එයාලගේ හොඳ කලර් එකක් පෙන්නනවා මේ මාළුවගේ. ටෙට්‍රා කියන මාළුව ටිකක් හදන්න ටිකක් විතර අමාරුයි. හොඳ වෝටර් කන්ඩිෂන් එකක් තියෙන්න ඕන මේ මාළුව හදනවා. ඊට පස්සේ මගේ ලිස්ට් එකේ 4 වෙනි එකේ මෝලි කියන මාළුව. මෝලි කියන මාළුව ඉතින් පැටව් දාන මාළුවෙක් නිසා ගොඩාක් පොඩි අය අතර ජනප්‍රියයි මෝලි කියන මාළුව. ඉතින් මගේ ලිස්ට් එකේ 4 වෙනියට ජනප්‍රිය මාළුවන්ගෙන් ඉන්නේ මෝලි කියන මාළුව. ඊට පස්සේ 3 වෙනි ජනප්‍රිය මාළුව තමයි ප්ලේටි කියලා කියන්නේ. ප්ලේටි මෝලි වගේම පැටව් දාන මාළුවෙක්. ඉතින් ඔයගොල්ලොන්ට හදන්න හරියම ලේසි. වෝටර් කන්ඩිෂන් එක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සාමාන්‍ය හොඳ වෝටර් කන්ඩිෂන් එකක් තියාගෙන ඉන්නවා ලොකු ගොඩක් කාලයක් ඔයාලට තියාගෙන ඉන්න පුළුවන් මාළු තමයි ප්ලේටි කියලා කියන්නේ. ඊට පස්සේ මගේ ලිස්ට් එකෙන් ෂෝට් ටේල් කියන මාළුව. ඉතින් ඒගොල්ලෝ හරිම ලේසි හදන්න සහ වතුර ලොකු ප්‍රශ්නයක් නැහැ. හොඳ සාමාන්‍ය pH එකක තියෙනවා නම් හොඳට හදන්න පුළුවන් මාළුවෙක්. ෂෝට් ටේල් කියලා කියන්නේ ෂෝට් ටේල්ගේ ඔය කඩුව වගේ තියෙන ටේල් එක නිසා තමයි ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ෂෝට් ටේල් කියන මාළුවත් හදන්න හොඳම ලස්සනම සහ ජනප්‍රියම මාළුවෙක්. මගේ ලිස්ට් එකේ දෙවෙනි ස්ථානයේ තමයි ෂෝට් ටේල් කියන මාළුවට තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ ජනප්‍රියම මාළුව තමයි ගප්පි කියලා කියන්නේ. ගප්පි වරයිටිස් ඇත්තම හින්න ගොඩාක් ඉන්නවා ලංකාවේ දැනට. ගප්පි වරයිටිස් මං හිතන්නේ 100ක් විතර ඉන්නවා ලංකාවේ බ්‍රීඩ් කරනවා. ලංකාවේ දැනට අලුත් වරයිටිස් හදන කට්ටිය ඉන්නවා. සහ එක්ස්පෝර්ට් මාකට් එකේ ලොකුවටම යන මාළුවෙක් තමයි ගප්පි කියලා කියන්නේ. ඉතින් ගප්පිගේ ටේල් එකයි යාළගේ අමුතු ලස්සන නිසා දැන් ගප්පි කියන මාළුව ඇත්තටම මාරම ජනප්‍රියයි. ඕනම ගෙදරක ඕනම පොඩි පොන්ඩේක මොකක් හිටියත් ගප්පි කියන මාළුව නම් ඇත්තටම දකින්න පුළුවන්. මං ගාවත් දැනටත් ඉන්නවා ගප්පි කියන මාළු. හදනවා නම් හරිම ලේසි. මඩ වතුරේ වුණත් ගප්පි ඉන්නවා. ආදරලති ඇලවල කානුවලද ගප්පි ඉන්නවා. දැන් ලංකාවේ පොඩි කොළඹ හැම තැනම තියෙන පොඩි කානුවල වතුර පොඩ්ඩක් වෙලා තියෙනවා. ඒකෙන් ගප්පි ඉන්නවා. ඉතින් ගප්පි කියන්නේ හරිම ලේසි හදන්න මාළුව. මෝලි, ප්ලේටි, ෂෝට් ටේල් ගප්පි අත වර්ග හතරම හරිම ලේසි හදන්න පැටව් දාන මාළු නිසා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ මාළු වර්ග ලේසියෙන්ම බ්‍රීඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ කැමති නම් ඇක්වමේට් channel එක subscribe කරන්න.